හොඳයි. එහෙනම් සමීකරණ පාඩමේ අවසානම කොටස සූත්‍ර භාවිතය. ඉතින් අපි මේ වෙනකොට සාධක මගින් සහ වර්ග පූර්ණය මගින් කොහොමද විසඳන්නේ කියලා දල අවබෝධයක් ලබාගෙන තියෙනවා. ඉතින් මේ සූත්‍ර භාවිතයෙන් විසඳද්දී අර ක්‍රමවේද වගේමයි. නමුත් මේක හරිම පහසු වෙන්නේ අපිට මේ වගේ වර්ග දේශිතයක් දුන්නට පස්සේදී අපි මේ වගේ සමීකරණයක් ගොඩනගලා තියෙනවා. අද මේ සමීකරණය ගොඩනගන ආකාරය ඔබට වෙනම අධ්‍යයනය කරන්න මම වෙන වීඩියෝ එකකින් ගෙනත් දෙන්නම්. හැබැයි ඔබට මේ සමීකරණය පොඩ්ඩක් පාඩම් කරගත්තට පස්සේදී ගණනය කිරීම වලට ආදේශ කරන්න තියෙනවා. හරිද? පොඩ්ඩක් බලමු. ax වර්ගය ධන bx ධන c සමානයි බිඳුව ආකාරයේ සමීකරණයක් දුන්නොත් ඒකේ x වල අගය වන්නේ මෙන්න මේ විදිහට. බලන්න. මෙතන b කියලා කියන්නේ x වල සංගුණකේ. එතකොට a කියලා කියන්නේ x වර්ගයේ සංගුණකේ. c කියලා කියන්නේ නියත පද. මෙන්න මේ තියෙන විදිහට x සමානයි ඍණ b ධන හෝ ඍණ වර්ගමූල ඇතුලේ b වර්ගය ඍණ 4ac බෙදීම 2යි. අපි මේකට මේ වගේ ගාණක් දුන්නට පස්සේ කොහොමද ආදේශ කරන්නේ කියලා බලමු. හරිද? එහෙනම් මෙතන මුලින් බලන්න ඕනේ මේ සූත්‍රය දාන්න කලින් a කියන්නේ මොකක්ද මේකේ b කියන්නේ මොකක්ද c කියන්නේ මොකක්ද කියන්නේ. එනිසා අපි ඒක මුලින් ලියාගමු. දැන් මේ ඉහත සමීකරණය අනුව ගත්තොත් මේකට අපි a දිහා බලලා ආදේශ කරමු. x වර්ගයේ සංගුණය කියන්නේ a. එහෙනම් මෙතන x වර්ගයේ සංගුණය කියන්නේ 2. x වල සංගුණය කියන්නේ b. එහෙනම් මෙතන x වල සංගුණකය 7යි නේ. එහෙනම් b සමානයි 7. නියත පදේ c සමානයි මෙතන ලකුණත් එක්කම ලියන්න ඕනේ ධන 3. ධන 3 ඉතින් ධන දැම්මත් එක නැත් එක. මේවටම තමයි ලකුණු දාන්න යනවා. දැන් ඊට පස්සේ අපි ළඟ a b c වලට අදාළ අගයන් තියෙනවා. මෙතනට ආදේශ කරන්න තියෙන්නේ x සමානයි ඍණ b කියලා කියන්නේ නම් මොකද්ද? ඍණ 7. හැබැයි මෙතන ඍණ 7 නම් තිබ්බේ මේ ඍණ ලකුණ මෙහෙමම තියලා ඍණ 7 වෙන වර්ණ අස ලියන්න ඕනේ. මම පොඩ්ඩක් වෙනම ලියන්න. දැන් ඔයා හිතන්න මෙතන තියෙන ඍණ 7. ඍණ 7 තිබ්බොත් මෙතනට ආදේශ කරද්දී ආදේශ කරන මෙතන ඍණ දාලා වරහන් අස්සේ ඍණ 7. මෙයා අපි ළඟ තිබ්බෙක් වෙනා මේ ලකුණ මේ ඍණ ලකුණ තියෙන සමීකරණය නැත්නම් සූත්‍රය තියෙන්නේ. ඒ නිසා එයා වෙනස් කරන්න බෑ අපිට. එයා කියන්නේ මේ මෙයාගේ ලකුණ නෙවෙයි. මෙතන ඍණ කියලා කියන්නේ මේ අපි දන්න ඉලක්කමේ ලකුණ නෙවෙයි. ඒ නිසා ඒ ලකුණත් එක්ක වෙනම ලියන්න ඕනේ. දැන් අපිට මේක අහන්න ඕන නම් ඍණ නැති හින්දා වර්ග ලකුණ මකන්නම්. ඒකට වරණක් දාන්නත් අවශ්‍ය නැහැ. හරිද? හොඳයි. ඊට පස්සේ මෙතන ධන හෝ ඍණ වර්ගමූල ඇතුලේ 7 වර්ග b වර්ග කියන්නේ 7 වර්ග. ධන 7 වර්ග. හරිද? ඍණ 7 තිබ්බොත් ඍණ කියලා දාන්න ඕනේ. ඍණ 4 ගුණ කිරීම a කියලා කියන්නේ 2යි c කියලා කියන්නේ ධන 3. ඊට පස්සේ මේක බෙදන්න 2යි a 2 ගුණ කිරීම a කියන්නේ 2යි. මම හිතන්නේ ආදේශ කිරීම ඔයාලට තේරුණා. ඒක ලොකු දෙයක් නෙවෙයි. හරියට ලකුණු දිහා බලලා ආදේශ කරන්න. හරිද? ඊට පස්සේ බලමු ඉස්සරහට යන්න. ඍණ 7 ධන හෝ ඍණ වර්ගමූල මේ බලන්න 7 වර්ගය 49යි ඍණ 4 වරක් 2 12යි 12 වරක් 3 4 වරක් 2 8යි 8 වරක් 3 24යි නේ 4 වරක් 2 8 8 වරක් 3 24 හරි මෙතන දෙකක් 4 ඔන්න අපි ආදේශ කරමු ඉතින් මෙතනට අපි බලමු සමානයි දැන් මෙහෙම ලියුවොත් ඔයාලට පේන්නේ නැති වෙයි ඒ නිසා මම මෙතන වෙන මේක ගහ ගන්නම් ඔය විදිහට ඊට පස්සේ මම මෙතන කියන්නම් x සමානයි මෙතන ඍණ 7 ධන හෝ ඍණ 49 24ක් කඩු කරලා 9 4ක් 5යි 4න් 2ක් 2යි 25යි නේද 25 වර්ගමූලය මෙතන 4 x සමානයි ඍණ 7 ධන හෝ ඍණ වර්ගමූල 25 වර්ගමූල 25 කියන්නේ 5 දැන් බලන්න x සමානයි ඍණ 7 ධන 5 හෝ මෙතන දාන්න මෙතින් 4 දාන්න ඕනේ x සමානයි ඍණ 7 ඍණ 5 බෙදීම 4 එහෙනම් x සමානයි ඍණ 7න් ධන 5ක් කියන් ඍණ 2යි බෙදීම 4 හෝ x සමානයි
ඍණ 7යි ඍණ 5යි කියන්නේ ඍණ 12යි බෙදීම 4 සමානයි. ඍණ 12 බෙදීම 4 කියන්නේ ඍණ 3යි. ඍණ 3යි. මෙතන පොඩ්ඩක් හදාගන්න. 2 බෙදීම 4 නම් x සමානයි. 2 බෙදීම 4 කියන්නේ ඍණ භාගයයි. ඒ කියන්නේ ඍණ 0.5. හෝ x සමානයි ඍණ 3. මොන උත්තර දෙක? හරි. සූත්‍ර භාවිතේ කොහොමද ගන්නේ? අර මේක ලියා ගන්න කවුරු දෙනවා ලියා ගන්න. හරිද? ඊට සාකච්ඡා කරගත්තොත් මේකේ වාක්‍ය සිද්ධියක් දෙනවා. ඒක අදාළ සම්පූර්ණ ටික මෙන්න මේ විදිහට ආරම්භ කරගන්න තියෙනවා. මේක සූත්‍රයේ පොඩ්ඩක් පිටිය හරි ලියාගෙන ඒක පාඩම් කරගන්න. ඊට b ධන හොරන b වර්ග වෙන 4යි ac 2යි. ඊට මේක මේ ඇත්තටම අර ගාථා පාඩම් කරනවා වගේ පාඩම් කරන්න ඕනේ නැහැ. මේක ගණන් කීපයක් හදාගෙන යද්දී ඔයාලට මේක ඔටෝම ඔපරට ලියන්න පුළුවන්. හරිද? ඒක එකපාරක් ගන්න හදුවට නම් මේක පුළුවන් වෙන්නේ නැහැ. ප්‍රැක්ටිස් වෙන්න. හරිද? අපි තව ගණන් හදමු. මුලින්ම කරන්න ඕනේ මේ වර්ගජ සිතේ සම්පූර්ණ කර මෙන්න මේ අපි ලියපු ABC කියන අගයන් වලට ආදේශ කරගන්න. මෙතන බලමු A සමානයි. ඒ කියන්නේ x වර්ගයේ සම්පූර්ණ කිය. x වර්ගයේ සම්පූර්ණ කිය මෙතන ඇත්තටම නැහැ. ඉතින් මෙතන එකක්වත් නැහැ කියන්නේ එකක්වත් නැහැ කියන එක නෙවෙයි ඇත්තටම. මේක සම්පූර්ණ කිය එකයි ඇත්තටම. ඉලක්කමක් නැහැ කියන්නේ එකයි. එනිසා A සමානයි එකයි. B සමානයි මෙතන ධන දෙකයි. C සමානයි මෙන්න ඍණ එකයි. C සමානයි ඍණ එකයි. දැන් ඉතින් මේ සූත්‍රය ලියලා ආදේශ කරන්න තියෙනවා. උඩ මම මේක සූත්‍රය ලියලා තියෙන හින්දා මම ආයෙත් මේක ලියන්න යන්නේ නැහැ. අර කලින් ගන්නා වගේම මම මේක තියෙන විදිහම ආදේශ කරන්නේ. හරි මෙතන බලන්න. ඍණ B. හරි B වල ගිහින් ඇත්තටම ධන දෙකයිනේ. මම මෙතන එන වර්ණයක් දාන්න නැහැ. ධන දෙක එහෙම ලියුවා. වර්ගමූල ඇතුලේ b වර්ගය එහෙනම් ධන දෙකේ වර්ගය ඍණ 4 ගුණ කිරීම a කියන්නේ 1යි හැබැයි අන්න c කියන්නේ ඍණ 1 නිසා මෙතන ගුණ කිරීම වර්ණයක් දාලා මේක දාන්න ඊට පස්සේ මේ සියල්ලම 2යි a වලින් බෙදන්න a කියලා කියන්නේ අපි 1යිනේ හරි ඔන්න ආදේශ කරගත්තා හරවත් ගන්න ආදේශ කිරීම කොතන කොතනක වැරදුනොත් මුළු බාණම වැරදියි ඒ නිසා හරි පරිස්සමට ආදේශ කරලා ආය ඩබල් චෙක් කරන්න මේක හරිද කියලා. හොඳයි. දැන් ඍණ දෙක ධන හෝ ඍණ ඊට පස්සේදී රෙකරම් වලට බලමු දෙකේ වර්ගය 4යි 4 1 4යි 4 2 4යි. ඍණ නිසා මෙතන එන ධන මෙතන දිගට ඕනේ නැහැ නේ. හරි. එහෙනම් අපි මේක බෙදමු දෙකෙන් දෙවරක් 2යි. අර කලින් ගන්නවා වගේ මේකේ මට බෝඩ් එකේ ඉනවද මෙන්න මම මේ පැත්තට යන්නම්. ඊට පස්සේ x සමානයි මෙතන ඍණ දෙක ධන හෝ ඍණ 4යි 4යි 8යි වර්ගමූල 8යි බෙදීම 2යි x සමානයි ඍණ 2යි ධන හෝ ඍණ 8ේ වර්ගමූලය අතරම 8ේ වර්ගමූලය දීලා නැත්තම් සමහර වෙලාවට දැන් මේ ගාන නම් අපිට 8 වර්ගමූලය දීලා නැහැ අපිට දීලා තියෙන්නේ වර්ගමූල දෙකේ අගය වර්ගමූල දෙකේ අගය දීලා තියෙන්නේ කීය 2.4යි 1යි 4 කියලා දාලා තියෙනවා වර්ගමූල දෙකේ අගය නම් ප්‍රශ්න තියෙන්නේ කෙනෙකුට තියෙන මෙතන ආවොත් වර්ගමූල 8 තියෙන්නේ ඒත් අපිට ගාන දීලා තියෙන්නේ වර්ගමූල 2 කොහොමද මේක හදාගන්නේ අර මෙන්න මේකට පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙන තමයි ගණිත 12 පන්තියේ තාත්වික සංඛ්‍යා කරණී අකිලකරණ එකක පාඩමක් තිබ්බේ. ඒ පාඩමෙන් තනි ප්‍රශ්නයක් කියන්නේ නැහැ. හැබැයි ඒ පාඩමෙන් ඉගෙනගත්තු දේවල් වලට අන්න මෙතනට ආදේශ කරන්න සිද්ධ වෙනවා. මොකද අපිට උත්තරේට එන ගමනේදී අපිට ආවේ අපේ වර්ගමූලය නම් ගාන දිගේ තියෙන්නේ වර්ගමූල දෙකේ. එහෙනම් ඔයා මොන ක්‍රමයකින් හරි මෙතන හදා ගන්න ඕනේ වර්ගමූල දෙක. ඒක හරියම ලේසි. 8 වෙනකොට මට ලියන්න පුළුවන්. මොකද්ද? 4 වරක් දෙක. x සමානයි ඍණ 2යි ධන හෝ ඍණ අන්න මේක බලනවා 4 වර්ගමූල බෙදන්න කීයද එතකොට 2යි වර්ගමූල 2 ඇතුළේ ඉතිරි වෙනවා බලන්න එතකොට 2යි හරි මෙතන x සමානයි දැන් මේ ගාන දිගින් දිගට යනවා ඉතින් අපි මේ හදන කොටස් වල මෙන්න මේ වගේ පොඩි පොඩි කොටස් ලියන්න ගමන් මේ ගාන දිගට යන්නේ හරි මෙතන ඍණ 2යි ධන හෝ ඍණ 2යි වර්ගමූල 2 වෙනකොට දැන් ආව මොකද්ද 1.4 1.4 බෙදීම 2
තව මේක සුළු කරන්න තියෙනවා නේ. ඒ නිසා ඔයගොල්ලෝ ලියා ගන්න කවර ඉන්නවා නම් ඔන්න පොඩි වෙලාවක් දෙනවා මේක ලියා ගන්න. මොකද මෙතන සුළු කිරීමක් මම කියලා දෙන්න ඕන නිසා මම මේ ටික මෙතන ලියන්න. හරිද? මුල් කොටස් වල තියෙන ඉතින් මෙන්න මේ සමීකරණය අපේ චිතේ ලියලා ඒක සම්පූර්ණ කරගෙන මේ සූත්‍රය ආදේශ කිරීම තියෙනවා. හරිද? හොඳයි. එහෙනම් මම මේක වකන්නම්. මම මෙතන මේකට වකන්නේ නැහැ. මෙන්න මේ කොටස් ටික නැවත ලියලා ආදේශ කිරීම කරමු. හරිද? දැන් අතන අපි සුළු කරන්න තියෙන්නේ එහෙනම් x සමානයි මෙතන මුලින් ගුණ කිරීම හදාගමු මෙන්න මෙතන මෙන්න කියන්නේ. එතන මේක ගුණ කිරීම. ඍණ 2 ධන හෝ ඍණ එතන මෙතන ගුණ කරලා දාමු. 4 2 8යි දෙවරක් 1 2යි දෙවරක් 4 8යි දෙවරක් 1 2යි. දැන් මෙයාගේ දශම සංඛ්‍යා එකපාරට මේක සුළු කිරීම වල ලොකු දෙයක් නෑ. 11 දරුවෙකින්ද දශම වල ඔයගොල්ලන්ට ගුණ කිරීම බෙදීම අමාරු නම් ඉස්සරහට මම විශේෂයෙන් 8 9 පන්ති වල මේ දශම සංඛ්‍යා පිළිබඳ පාඩම කරනවා. අන්න ඒ පාඩමේ වීඩියෝ ගන්න පුළුවන්. නමුත් ඒක අද හිටම දෙනවා තමයි පොරොන්දු වෙන දෙයක් නැහැ. මොකද මම හිතනවා මේ තව මාස 4ක් 5ක් විතර ඕඩල් එක්සෑම් එකට තියාගෙන මේ වගේ අනුපාඩු තාම ඔයගොල්ලන්ට නැතුව ඇති කියලා විශ්වාස කරනවා. මොකද මෙහෙම තියාගෙන ඕඩල් එක්සෑම් එක ඇත්තටම ලියන්න යනකොට වඩා ඉතින් ගෙදර ඉන්නේ හොඳයි කියලා. හරිද? එහෙනම් මේ ටික අනිවාර්යෙන් හදා ගන්න. හරිද? ඒ නිසා මෙතන 2.8යි 2.8 බෙදීම 2. ඊට මෙතන අපි x සමානයි එකක් ධන එකක් වෙන. එහෙනම් ඍණ 2 ධන 2.8යි 2.8 බෙදීම 2 හෝ x සමානයි ඍණ 2යි එහෙම කියලා මම හිතනවා දෙනවනේ. ඒ නිසා මම යටි ලියනවා. හෝ x සමානයි ඍණ 2යි මෙතන ඍණ 2.8යි 2.8 බෙදීම 2. මම මෙතන උත්තරේ දෙන්න ලියන්න. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මේක ලියනකොට තනි මේක ලියුණා දස්තනට එනවා. හරිද? හරි. මම මෙතන උත්තරේ ගන්න. එතකොට ඍණ 2 ඍණ 1කින් බෙදුවා. නැත්තම් ඔයාලට ක්‍රම දෙකක් තියෙනවා. ඔයාලා මේ දෙන්න වෙන වෙනම දෙකකින් බෙදන්න පුළුවන්. හැබැයි ඊට වඩා මම හිතනවා උඩ දෙන්න සිදු කරලා දෙකකින් බෙදුවා හරිය කියලා. ඍණ 2යි 2.8යි 2.8 වැඩි කෙනා කවුද? ලොකු කෙනා කවුද? මෙයානේ. මෙයාගේ මේව අඩු කරන්න. එතකොට අපි කියනවා 0.8 බෙදීම 2 කියනවා. මෙතන දෙන්නම වෙන නිසා ඉතු කරලා දාන්න. එතකොට එනවා ඍණ 4.8යි 2.8 බෙදීම 2. උත්තරේ මෙතන ලියන්න මම එතකොට මේක බෙදමු 0යි 8 2 4යි 2 2 1යි 8 2 4යි. අවසාන උත්තරේ ඕක. මේක අසුළු කරලා දාමු ඍණ 60යි. 4 2කින් බෙදුවම 2යි 8 2කින් බෙදුවම 4යි 1යි 4යි නේ. හරි. එහෙනම් එක උත්තරයක් දෙන්නසම 4යි 1යි 4යි අනික දෙන්න දැක්ම 4යි 1යි 4. හරිද? ටිකක් ටික ටික ගියාට හරියට මෙන්න මේ සූත්‍රය පාඩම් මේ ක්‍රමවේදේ ඔයාලා කරන්නේ මේ සූත්‍රය පාඩම් කරන්න විතරයි. හරිද? හරියට ආශ කරන්න. එහෙනම් අවසාන උත්තරේ. හරිද? ඒ නිසා ඔන්න ඔය දෙක තමයි අපි සමීකරණ පාඩමේ වීජීය ප්‍රකාශනයක විශේෂයෙන් වර්ධන ප්‍රකාශනයක එක්සර් අධි හොයන සාධක මගින් වර්ගපූර්ණ මගින් සහ සූත්‍රය භාවිතය. අතන පාඩමේ මුල් කොටස මේක නෙවෙයි. පාඩමේ මුල් කොටසේ තියෙන සමගාමී සමීකරණ මම ඒක වෙනම වීඩියෝ එකකින් ඔයගලන්ට ගෙනත් දෙන්න. හොඳයි. එහෙනම් මම හිතනවා මේ ක්‍රමවේද ටික සම්බන්ධව සරල අවබෝධයක් නැති මේ ක්‍රමවේද ටික බැලුවා කියලාකට සියලුම ගණන් හදන්න බැරි වෙයි. ඒ නිසා මේ ක්‍රමවේද හොඳට පුරුදු වෙලා ඔබේ පොතේ තියෙන අභ්‍යාසන සියලුම ගණන් හදන්න. හරිද? ඔබ තනියෙන් හදන ආකාරය තමයි ඔබට ගණන් පුළුවන්. එහෙනම් අපි අදට සමුගන්නම් මේ පොතේ පුරුදු වෙන්න. එහෙනම් හැමෝටම සුබ වෙනවා.